හරි. එහෙනම් මේ ඝර්ෂණයේ පාඩමේ 96 වෙනි ගානත් එක සෙට්ලා ඉන්නේ. අපිට කියනවා මෙන්න මේ වගේ ස්කන්ධ දෙකක් තියලා කැපිටල් F බලයකින් මෙන්න මේ පල්ලෙහා ස්කන්ධය මේ පැත්තට අදිනකොට මෙන්න මේ පද්ධතිය ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරනවාලු. එතකොට ඒ කියන්නේ මෙයා මේ පැත්තට එකම වේගකින් යනවා, මෙයා මේ පැත්තට එකම වේගකින් යනවා. එතකොට අපෙන් අහනවා මෙන්න මෙයා සහ මෙයා අතර ඝර්ෂණයක් තියෙනවලු. ඒ වගේම මේ වස්තුව සහ පොළව අතරත් ඝර්ෂණයක් තියෙනවා කියලා ගානේ කියනවා. ඒ පෘෂ්ඨ සියල්ලටම අදාළව ගතික ඝර්ෂණ සංගුණකයේ මෙයුගයාගේ අපිට 0.25ක් විදියට ගානේ කියනවා. එහෙනම් අපිට කියනවා මෙන්න මේ පද්ධතිය ඒකාකාර ප්‍රවේගකින් චලනය වෙන්න නම් කැපිටල් F තියෙන්න ඕනේ අගේ කීයද කියලා. ඔක තමයි අපේ ගාන. එතකොට මේක ඔයාලා සාමාන්‍ය නෝමල් හදුවොත් කිලෝග්‍රෑම් 2 ස්කන්ධයට වෙනම සමීකරණ ලියලා කිලෝග්‍රෑම් 3 ස්කන්ධයට වෙනම සමීකරණ ලියලා තමයි ගොඩක් කට්ටිය මේ ගාන හදන්නේ. එතකොට මේකට යන වෙලාව ටිකක් වැඩි, බල වෙන මාක් කරන්න වෙනවා, චලිත සමීකරණ වෙනම දාන්න වෙනවා, දාලා ගානට යන වෙලාව ගොඩක් වැඩි. එහෙම නැතුව කෙටි ක්‍රමයක් විදිහට ගත්තොත් මට මේ කතාව මෙහෙම ගේන්න පුළුවන්. එතකොට ගොඩක් ළමයි මේ කියන කතාවට මේක අරන් ඉන්නේ නැහැ. එහෙනම් අතන බලා ගන්න කතාව මම ගත්තොත් මම මෙන්න මෙහෙම කතාවක් කියනවා. කිලෝග්‍රෑම් 3 ස්කන්ධයට වෙනම සමීකරණ දාන්න නැතුව මම මේ පද්ධතියම එකපාර සලකන්න. පද්ධතියම එකපාර සලකලා. ඒ කියන්නේ මේ කිලෝග්‍රෑම් 3යි කිලෝග්‍රෑම් 2යි දෙකම එකට සලකලා සමීකරණ දැම්මොත් අපිට පටස් ගාලා උත්තර ගන්න පුළුවන් මේ විදිහට. දැන් උදාහරණයක් දුන්නොත් මම පොදු පද්ධතියෙම මම මෙහෙම වැඩක් කරනවා. මේ පද්ධතියම ගත්තත් කියන්නේ ඒකාකාර ප්‍රවේගයකින් ඉන්නේ. ඒකට මේ දෙන්නටම මේ දෙන්නගෙම ඒකාකාර ප්‍රවේගයෙන් යනවා අපි දන්නවා සම්ප්‍රයුක්ත බල බිඳුවක් වෙන්න ඕනේ. එතකොට සම්ප්‍රයුක්ත බල බිඳුවක් වෙන්න නම් මම මෙහෙම කතා කරනවා පද්ධතියෙම මේ පැත්තට තියෙන බලවල එකතුව අර පැත්තට තියෙන බලවල එකතුවට සමාන වෙන්න ඕනේ. එතකොට සම්ප්‍රයුක්තයේ බිඳුවයි. ඒකට දාපුවම තියෙන විශේෂත්වය මේකයි. අපි දන්නවා මෙහෙම වස්තුවක් එක උඩ එක චලනය වෙනකොට මෙයාගෙන් මෙයාට ඝර්ෂණ බලයකුත් මේ පැත්තට, මෙයාගෙන් මෙයාට ඝර්ෂණ බලයකුත් ඔය විදිහට ඝර්ෂණ බල දෙකක් එකිනෙක හොමාරු වෙනවා. හැබැයි මේ පද්ධතියම සැලකුවොත් ඒ ඝර්ෂණ බල දෙකේ දිශා ප්‍රතිවිරුද්ධ නිසා මේ පද්ධතියම සැලකද්දී ඒ ඝර්ෂණ බල දෙක එකිනෙක කැපිලා යනවා. එතකොට තමයි අපිට තියෙන වාසිය. එතකොට මේ ඝර්ෂණ බල අපේ මේ ගානට එන්නේ නැහැ. හැබැයි මෙන්න මෙතනින් පොළොව මගින් මෙයා මත පිටිපස්සට ඇති කරන ඝර්ෂණ බලය අපිට සලකන්න වෙනවා. මොකද පොළොව මගින් මෙයා මත ඇති කරනවා. ඒ වගේම තමයි මෙයා මගින් පොළොව මතත් ඝර්ෂණ බලයක් ඇති කරනවා. නමුත් මේ දෙන්න කැපිලා යන්නේ නැති හේතුව තමයි පද්ධතියට අපි පොළව සලකන්නේ. පද්ධතියට ගන්න මෙයා සහ මේ වස්තුව. ඒක පොළව අදාළ නැති හින්දා පොළව සලකන්නේ නැති හින්දා අපිට පොළව මගින් මෙන්න මේ වස්තුව මත මෙහාට ඇති කරපු ඝර්ෂණ බලය ගන්න වෙනවා. ඒක මම ගන්නම් F1 කියලා. හරිද? එතකොට මට කියන්න පුළුවන් මේ පද්ධතියම සලකලා පද්ධතියේ මේ පැත්තට තියෙන බලය කැපිටල් F ලගිය සමාන වෙන්න ඕනේ මේ පැත්තට තියෙනවා T බල දෙකක් T ධන සිම්පල් F1. ඔන්න මගේ පළවෙනි සමීකරණය. හරිද? ඊළඟ මම මෙහෙම කතා කරනවා මේක මගේ එක. ඊළඟ ගත්තොත් මම කිලෝග්‍රෑම් 2 වස්තුව විතරක් සලකලා එයත් යන්නේ ඒකාකාර ප්‍රවේගයකින්. කිලෝග්‍රෑම් 2 වස්තුව විතරක් ගත්තත් එයත් යන්නේ ඒකාකාර ප්‍රවේගයකින්. කිලෝග්‍රෑම් 2 වස්තුව විතරක් සලකලා ඒකේ සම්ප්‍රයුක්ත බලයේ බිඳුවක් වෙන්නත් ඕනේ. එහෙනම් ඒකේ මේ පැත්තට තියෙන බල වලට මේ පැත්තට තියෙන බල සමාන වෙන්න ඕනේ. එතකොට දැන් මොකද්ද වෙන්නේ? දැන් අපි ගන්න කිලෝග්‍රෑම් 2 වස්තුව විතරක් හින්දා එයාගේ මේ පැත්තට තියෙන කැපිටල් T බලයක්. එතකොට මෙයා මගින් මෙයා මත ඝර්ෂණ බලයක් මේ පැත්තට ඇති කරන්නේ. ඒක මම F2 කියන්නම්. දැන් මෙයා මෙතන තියෙන කිලෝග්‍රෑම් 2 වස්තුවේ හින්දා කිලෝග්‍රෑම් 2 වස්තුවට විතරක් දැන්න බල ගන්න ඕනේ හින්දා මොකද කලින් පද්ධතියම ගද්දි මේට දැනෙච්ච ඝර්ෂණ බලය මෙයාට දැනෙච්ච ඝර්ෂණ බලය කැපිලා ගියා පද්ධතියම සලකපු හින්දා. හැබැයි දැන් සලකන්නේ කිලෝග්‍රෑම් 2 වස්තුව විතරයි. ඒ හින්දා දැන් ගන්නත් ඕනේ කිලෝග්‍රෑම් 2 වස්තුවට දැනෙන බල ටික විතරයි. එතකොට කිලෝග්‍රෑම් 2 වස්තුවට මේ පැත්තට T බලයක් මේ පැත්තට F2 කියන ඝර්ෂණ බලය ඉනවා. එහෙනම් එයාගේ සම්ප්‍රයුක්ත බලය බිඳුවක් වෙන්න ඕනේ. කැපිටල් T වලගේ F2 වගේට සමාන වෙන්න ඕනේ. එහෙනම් මේ තමයි මගේ දෙවෙනි සමීකරණය. එහෙනම් මට කරන්න තියෙන්නේ කැපිටල් F වලගේ හොයාගන්න. ඒකට මම සිම්පල් F1, F2 සහ T වලගේ හොයාගත්තා නම් වැඩේ හරි. එහෙනම් මට කරන්න පුළුවන් මම දන්නවා F1 වලගේ හොයන්න පුළුවන් μ වරක් R සමීකරණේ F1 කියලා කියන්නේ එතකොට මෙන්න මේ පොයින්ට් එක පොළොව මගින් මෙන්න මේ වස්තුව මත ඇති කරන ලද ඝර්ෂණ බලය. එතකොට අපිට තේරෙන්න ඕනි එතකොට මේ මෙන්න මෙතෙන්ට දැනෙන අභිලම්බ ප්‍රතික්‍රියාවේ අගය තමයි
මෙන්න මෙතන mu වරක් r වලට අපිට ගන්න වෙන්නේ. එතකොට මෙතෙන්ට දැන් අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ මේ වස්තු දෙකම හින්දා මෙහාට තෙරපෙනවා. එතකොට මේ වස්තු දෙකේම බර මේ වස්තු දෙකේම ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5යි. ඒ වස්තු දෙකේම හින්දා ඇති වෙන බර නිව්ටන් 50යි. එහෙනම් උඩට අභිලම්බ ප්‍රතික්‍රියාවත් මෙතන දැන් මුළු අභිලම්බ ප්‍රතික්‍රියාවත් නිව්ටන් 50ක් වෙන්න ඕනේ. එහෙනම් මම අසෝ දැම්මොත් එහෙනම් mu වලගේ 0.2යි 5යි 0.2යි කියලා මම දාන්න නැතුව මම දාගන්නම් ඕක සාමාන්‍යයෙන් 4න් එකක් වගේ යගයක් වෙන්නේ. වරක් r වලගේ මට එනවා මෙතෙන්ට දැන් මුළු අභිලම්බ ප්‍රතික්‍රියාව නිව්ටන් 50යි කියලා. එහෙනම් ඕක සුළු කරගත්තාම මට එනවා f simple f1 50 බෙදීම 4ක් ඒ කියන්නේ 25 බෙදීම 2ක් කියන්නේ 12.5ක් නිව්ටන්. එහෙනම් ඔය වගේ මම f2 ගේ අගයත් හොයාගන්නම් f2 ගේ අගය සෙට් වෙන්නේ මෙතෙන්ට f2 කියලා කියන්නේ මෙන්න මේ වස්තුව විසින් මෙයා මත ඇති කරන ලබන ඝර්ෂණ බලය. එතකොට මෙන්න මෙතෙන්ට දැනෙන අභිලම්බ ප්‍රතික්‍රියාව තමයි f2 ගේ අපි දන්නවනේ f2 කියන්නේ q වරක් කාරණේ. එහෙනම් මෙන්න මේ පොයින්ට් එකට දැනෙන අභිලම්බ ප්‍රතික්‍රියාව තමයි මෙන්න මේ මෙතන අට දාන්න ඕනේ. එතකොට මෙතෙන්ට දැනෙන්නේ මෙන්න මේ වස්තුවේ බර විතරයි අභිලම්බ ප්‍රතික්‍රියාව විදිහට. එතකොට මේ වස්තුවේ බර කිලෝග්‍රෑම් 2යි නිව්ටන් 20යි. එහෙනම් මෙතෙන්ට දැනෙන අභිලම්බ ප්‍රතික්‍රියාව නිව්ටන් 20ක් වෙන්න ඕනේ. එහෙනම් මෙව ලගේ නැවත 4න් එකමයි ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව අපිට ආව නිව්ටන් 20ක්. ඕක සුළු කරගත්තම අපිට නිව්ටන් 5යි. එහෙනම් දැන් කතාවේ අපෙන් අහන්නේ කැපිටල් F වලගේ එහෙනම් අපිට කියන්න පුළුවන් T වලගේ දෙකෙන් මට කියන්න පුළුවන් T වලගේ සමානයි F2ට F2 ආව නිව්ටන් 5ක් කියලා. එහෙනම් T වලගේ නිව්ටන් 5යි. හරි. එතකොට අපිට කියන්නේ කැපිටල් F වලගේ එකනේ අපෙන් අහන්නේ. එහෙනම් මම පළවෙනි සමීකරණයට ගියොත් පළවෙනි සමීකරණය තමයි කැපිටල් F සමානයි මෙතන දෙවාරයක් T ධන F1. එතකොට අපි දන්නවා දැන් T වලගේ ඒවා නිව්ටන් 5යි. එහෙනම් දෙවරක් 5 10යි. ප්ලස් සිම්පල් F1 වල අගයක් අපිට ආව 12.5යි. එහෙනම් 10 12.5 කියන්නේ අවසාන උත්තරේ එන්න ඕනේ 22.5ක් නිව්ටන්. එහෙනම් මෙන්න මේ පද්ධතිය ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙන්න නම් කැපිටල් F කියන බාහිර බලයගේ අන්න නිව්ටන් 22.5ක් වෙන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ ගානකෝ දැන් මේ වස්තුවේ මේ පද්ධතියේ ඒකාකාර ප්‍රවේගයන්නේ. එහෙනම් මේ වගේ කොටසකම මේ වගේ ගානකම මේ පද්ධතිය ත්වරණයකට ලක් වෙද්දී මෙන්න මේ වගේ ස්කන්ධයක් ත්වරණයකට ලක් වෙද්දී ගාන හදන විදිය ඊළඟ කොටසේ බලමු.